ගමක සිරිපාල කියලා මාළු වෙළෙන්දෙක් හිටියා. සිරිපාල ගොඩක් මහලු කෙනෙක්. හැමදාම සිරිපාල මාළු අල්ලලා පොළට ගිහින් විකුණලා ඒ ලැබෙන ආදායෙන් තමයි ජීවත් වුනේ. ඔන්න එදත් වෙනදා වගේම සිරිපාල ගියා එම මාළු අල්ලන්න. ඔන්න මාළු දැල එළුවා. අනේ එක මාළුවෙක්වත් දැලට අහුනේ නැහැ. සිරිපාලට හරිම දුකයි. ආයෙත් මාළු දැල එළුවා. ඒ පාරත් කිසිම මාළුවෙක් අහුනේ නැහැ. සිරිපාල දැක්කා රත්තරන් පාට එළියක් මාළු දැලේ කෙළවර දිස් වෙනවා. සිරිපාල ළඟට ගිහින් බලද්දී එතකොට මේ වයසක මාළු වෙළෙන්දා දැක්කා දැලට රත්තරන් පාට කැස්බෑවෙක් අහුවෙලා ඉන්නවා. රත්තරන් කැස්බෑව විකුණලා ගොඩක් සල්ලි හොයන්න පුළුවන්කම තිබුණත් මේ සිරිපාල ඒත් එහෙම කරේ නැහැ. ඌ කැස්බෑවව දැලෙන් ඉවත් කර බෑව වතුරට දැම්මා. ඒත් එක්කම ලොකු හුළඟක් හැමුවා. ඒ හුළඟ අතරින් පුංචි කටහඬක් කතා කරා. ඔයාගේ කරුණාවන්තකමට ස්තුතියි. ඒක ඇහුණු සිරිපාල සතුටටත් පුදුමයටත් පත් වුණා. නැවත සිරිපාල මාළු දැල එළුවා. ඔන්න එතකොටම මාළුවෝ ගොඩක් දැලට අහුවෙලා හිටියා. සිරිපාලට හරිම සතුටුයි. මේ මාළු ටික ගමට අරන් ගිහින් ගමේ මිනිස්සුන්ටත් නොමිලේ බෙදලා දුන්නා. ගමේ මිනිස්සු සිරිපාලට ස්තුති කරා. මහන්සි වෙලා ගෙදර ගිය සිරිපාල නින්දට වැටුණා. සිරිපාල කැස්බෑව හීනෙන් දැක්කා. කැස්බෑව කිව්වා ඔයාගේ කරුණාවන්තකමට මගෙන් පුංචි තෑග්ගක් තියෙනවා කියලා. කොහොම රාත්‍රියේ නිමා වුණා. වෙනද වගේම සිරිපාල මාළු අල්ලන්න ගියා. එයාගේ ඔරුවේ කෙළවර යම් දෙයක් තියෙනවා දැක්ක සිරිපාල ඒ ළඟට ගියා. එය මුතු ඇටයක්. සිරිපාලගේ ඉහේ මලක් පිපුණා වගේ දැනුණා. ඉතින් මේ මුතු ඇටේ රැගෙන විකුණා සිරිපාල ධනවතෙක් වුණා. කරුණාවන්ත හදවතක් ඇති කෙනෙක් වන්න. එයයි මේ කතාවේ ආදර්ශය. ඉතින් මේ වගේ තවත් කතා බලන්න ඕන නම් මේ channel එක subscribe කරන්න.